මේකෙන් රැට හඳ එහෙම පේනවාද එහෙම කස්ටමර් කිව්වා නෑ මේකෙන් හොඳට දවල්ට තරු පේනවා කියලා. තරු කෙසේ වෙතත් ඉතින් ඔන්න දවල්ට පාර පේන නම් අපි ලයිට් දෙක කස්ටමර්ට ගොඩ දාලා දුන්නා. දැන් ඉතින් කිසි බයක් නැතුව S2 පියන් උනත් වහන එලවන්න පුළුවන්. ඒ මදිවට නයි ඇදලා වගේ උදේ පාන්දර ඉතින් අපිට PPF උස්සන් එනවා. සුමනත් ඉතින් කස්ටමර්ගෙන් ආපු ගමන් අහනවා මොකට මේ වගුල් ගහනවද මහත්තයෝ කියලා. ඉතින් මූ දන්නේ නෑ මුටයි මටයි මඤ්ඤොක්ක ගලවන්න වෙන්නේ කියලා මේව ගහගෙන ආවේ නැත්තම්. කාරි නෑ ගහගන්න ඉතින් ගොඩකමට ඉන්න මේ වගේ ක්ලියර් කරගන්න. හුටාපටස් කියලා පේන්ට් එකත් එක ගැලවිලා ආවට පස්සේ තමයි සුමනේ මායි දුවන්නේ වෙල පැත්තට. ඔයාලගේ වහනවලත් ඉතින් PPF කතන්දරේ තියනවා නම් ඉතින් කතන්දරේ විසඳ ගන්න එන්න අපි ගාවට. ඕන්න ඉතින් තවත් ඡන්ද ප්‍රතිඵලයක්. මේක ඉතින් ඔයාලට ඔහොම ලේසියට පෙවුනට මේක එන්නම අමාරු වැඩක්. ඉතින් ලස්ස ගානක් වියදම් වෙන වැඩක් කිව්වනම් කස්ටමර්ගේ බෙල්ල මිරිකනවා. ඒකත් ඉතින් කිසිම කතන්දරයක් නෑ. මේ ඉතින් ජිල් බෝලේ වගේ වෙන්නම ගොඩ දාලා තියෙන්නේ. මේ ඉතින් පේනවනේ ෂයින් එක ඉතින් රූස් පදින්නත් පුළුවන්. මේ වීඩියෝ එක ටිකක් දිගයි අප්පා කතා කරලා මගේ කඩන් රිදෙනවා දැන්. ඉතින් මේකත් ඒ වගේම කරවෙච්ච PPF එකක් තමයි. ගොඩක් අය ඉතින් කතා කරලා අහනවා PPF රිමූව් කරනවද කියලා. ඉතින් මේ රිමූව් කරන්නේ PPF තමයි. අරයා කාටයි මටයි ඉතින් මරවැස්සේ කරන්න දෙයක්වත් තියෙන්න බෑ. ඉතින් පේනවනේ කිසිම හානියක් නැහැ පේන්ට් එකට නම්. ඉතින් ටයර් එක නම් පන්න ගත්තේ යාන්තම්. ඉතින් මේකත් ඒ වගේ එකක් තමයි මන්න අරන් කරවල වෙලා තියෙන්නේ. මේකත් කරවෙලා ලේලි පට්ටම් එන්න කරුණාට ඉතින් අට පට්ටම් එන්න අපි ගොඩ දානවා. එනයි ඉතින් වෙනදා වගේම ඔයාලා පරිස්සමට ඉන්න.